අතීත අනුරාධපුර රාජධානියේ වට්ටගාමිනී අභය නමින් හැදින්වුණු වලගම්බා නම් අභීත රජකු රජකම් කළේය. නමුත් දෛවය ඔහුට දැඩි ලෙස අභියෝග කළේය. ඔහුගේ රාජාභිෂේකය සිදු වූ දිනම දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණිකයෝ රාජධානියට පහර දුන්හා. නගරය පුරා ව්‍යාකූලත්වය පැතිර ගියේය. ගිනි දැල් ඇවිලුණි. සෙබළුන් ඇදවැටුණි. අවසානයේ රජුට තම බිසව සමග වනාන්තරයට පලා යාමට සිදුවිය. ඔහු රථයකින් පලා යන විට එහි සිටි එක් නිගණ්ඨයෙක් ජෛන භික්ෂුවක් මහා කළු සිංහලයා පලා යනවා යයි සමච්චලයට ලක් කරමින් කෑ ගැසුවේය. රජු ආපසු හැරී බලා මෙසේ පැවසුවේය. මම නැවත එන්නෙමි. මා නැවත පැමිණි දිනක ඔබ සිටින මේ ස්ථානයේ මම විහාරයක් ඉදි කරමි. වසර 17ක් පුරා ඔහු පිටුවහල්ව ජීවත් විය. ඔහු ගුහා තුල සැඟවී සිටියේය. පක්ෂපාතී ගම්වැසියෝ ඔහුට රහසින් ආහාර ගෙනත් දුන්නා. බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඔහුව ආරක්ෂා කළා. ඔහු පුහුණු විය, සැලසුම් කළේය. සුදුසුම කාලය එනතෙක් ඉවසිල්ලෙන් බලා සිටියාය. අවසානයේ ප්‍රබල හමුදාවක් සංවිධානය කරගත් වලගම්බා රජු නැවත අනුරාධපුරයේ දෙසට ගමන් කළේය. සටන දරුණු විය. කඩි ඇසිපත් ගැටුණි. හීසරවලින් අහස වැසී ගියේය. නමුත් දෛවය ඔහුව තෝරාගෙන තිබුණි. වලගම්බා රජු ආක්‍රමණිකයන් පරාජය කර තම සිහසුන නැවත ලබා ගත්තේය. තම පොරොන්දුව ඉටු කරමින් එදා තමාට නින්දා කළ ස්ථානයේ ඔහු මහා අභයගිරි විහාරය ඉදි කළේය. එසේම ඔහු බුදුදහම ශක්තිමත් කළ අතර ධර්මය සදාකාලිකව ආරක්ෂා කිරීම සඳහා එය ග්‍රන්ථාරූඪ කිරීමට මාතලේ අලු විහාරයේදී කටයුතු කළේය. ඇද වැටුණු රජෙකුගේ සිට ඔහු සදාකාලික වීරයෙකු බවට පත්වියා.